summary of the day. සුබ දවසක් වේවා සහෝදරවරුනි. මේ ඉතිහාසය අපිට වෙච්ච දේවල් ටිකක් මතක් කරන්න යන්නේ මේ අපිට ඩෝබියෝ කියන උන්ට දැනගන්නයි. ඇයි අපි ඩෝබිකම් කරන්නේ කියන එක දැනගන්නයි. හරිද? තොපේ ඔය ඔය වහල්කම් කරන රාජපක්ෂලාගේ නිකායේ ඉන්නේ උන්ටයි. රාජපක්ෂලාගේ පස්සේ තාමත් දුවන ගොන් 70ටයි. හරිද? රනිල් වික්‍රමසිංහලා පස්සේ තාම දුවන ගොන් 70 කරේටයි. හරිද? ඔය ගොබ්බ හරක්ට කියන්නේ ජාතියක් හැටියට ජාතියක් කියලා කියන සිංහල දෙමළ මුස්ලිම් සියලුම මේ ලංකාවේ ජීවත් වෙන හැම පුරවැසියටම හරිද අපි 1948න් පස්සේ සුද්දාගේ නිදහස ලැබුණට පස්සේ ඒක නිදහස ගත්තද නැද්ද කියන එක වෙනම කතන්දරයක් අපේ ඔළුවට දාපේ නෙමෙයි මේ තියෙන්නේ හරිද ඒවා හොයාගනිලා කොහොමද උනේ කියන එක ඒවා කියන්න කියලා වැඩක් නැහැ ඒවා හොයාපල්ලා හරිද මේ 1948 සුද්දා මේ රට බාර දීලා යනකොට හරිද බාර දීලා යනකොට අපිට කඳු ටික විනාශ කළා හරි නැති කළා හරි කමන්නේ නැහැ තේ පොල් රබල් ටික හරි මේ රටේ හදලා දීලා ගියා රේල් පාරවල් ටික හදලා දීලා ගියා එතනින් පස්සේ මේ රට පාලනය කරපු එවුන් මේ රට පාලනය කරේ මොවුන්ද මේ රට පාලනය කළ රදල පැලැන්ති එවුන් මේ රට පාලනය කරේ සුද්දට පස්ස පැත්ත දීපු සුද්දාගේ පස්සේ එලිලා හිටපෙවුන් ටිකක් තමයි මේ රට පාලනය කරේ. උන්ට ඕන විදියට තමයි මේ රට අරගෙන ගියේ. ඒ අරගෙන ගියපු හැම වාරකම රටේ පුරවැසියාව දැක්කේ වහල්ලු විදියට. මොකද මුන් වලව්කාරයෝ. ඒතොර රටේ පුරවැසියා වලව්කාරයෝන්ගේ ඉතිහාසය දන්න මිනිස්සුන්ට තේරෙන්න පුළුවන් වලව්වක් තිබිච්ච ප්‍රදේශය තුල ඒ වටපිටාව හිටපු පොදු මිනිහා මේ අපි හරිද පොදු මිනිහා සාමාන්‍ය මිනිස්යාට උන් සැලකුවේ කොහොමද කියලා. අන්නේ ඒ එවුන් තමයි මේ රට පාලනය කරේ. හරිද? සමහරක් එවුන් මේ උන් වලව්කාරයෝනේ වලව්කාරයෝ විදිහට හදාගෙන රට පාලනය කරගෙන අර පරණ විදිහටම අපිව අන්දගෙන හිටියා. අපිව පාලනය කරගෙන හිටියා. හිර කරගෙන හිටියා. හරිද? තොපිට මේව ඇස්තරෙන්නේ නැහැ. හරිද? එතකොට ජේ.ආර්. ජයවර්ධනලා අරද SWRD බණ්ඩාරනායකලා සිරිමාව් බණ්ඩාරනායකලා චන්ද්‍රිකා බණ්ඩාරනායකලා රනිල් වික්‍රමසිංහලා මහින්ද රාජපක්ෂලා හරිද? අර මේ මොන පොඩ්ඩක් හරි හොදක් කරපු එකෙක් ඉන්නවනේ ප්‍රේමදාස අඩුමතරමේ ගාමන්ට් ටික හරි හදලා දීලා කෙල්ල කොල්ලොන්ට ජොබ් කරන් තැනක් හදලා දුන්නේ. ඒක වෙනම කතාවක්. හැබැයි ඌගේ ඉතිහාසයේ ඌ කරපු බලුවැට ගොඩාක් තියෙනවා මේ රටේ. 67000ක් තරුණ ජීවිත විනාශ කරනවා මහපාරේ ටයර් මත රාජ්‍ය ත්‍රස්තවාදයේ යොදලා. රටක නීතියක් ක්‍රියාත්මක කරනවා. හැබැයි ත්‍රස්තවාදියක් වල රාජ්‍ය ත්‍රස්තවාදිය යොදලා තරුණ ජීවිත විනාශ කරන්න බෑනේ අනීතික ලෙස. රටක නීතියක් තියෙනවනේ. හරිද? එහෙම කරලා මර්ධනය කරලා අපිව හිර කරලා බලුව විදියට අපිව පත් කරලා තිබුණා මෙච්චර කාලයක් මේ රටේ. ඒකට එකතු කරගත්ත අවසාන රාජපක්ෂ කල්ලියේ එවුන් ටික හොයාගත්ත රාජපක්ෂ නිකායේ එවුන් ටික. හරිද? අර දැන් ඉන්නවනේ වෙනම රංගපෑමක් දක්වනවා නේද? හරිද? වෙනම රංගපෑමක් මේක හරිද? ඊට පස්සේ යුද්ධේ පටන් ගත්තා මේ රටේ. අවුරුදු 30ක් උතුරේ දකුණේ තරුණ ජීවිත දමිල කොල්ලෝ LTT හරි අපි හමුදාවිට පිළිස්සුන්ට උන් එක්ක අපේ වෛරයක් නැහැ. මේව ඇති උනේ මේ දේශපාලඥයන් නිසා. අවුරුදු ගාණක් එතන කොල්ලොන්ගේ ජීවිත නැති වුණා. ඒ දෙමව්පියන්ට දරුවෝ අහිමි වුණා. ආබාධෙච්ච උන් ඉන්නවා උතුරේ. දකුණේ ඉන්න අපේ කොල්ලෝ 25000කට 30000කට එහා මැරුණා. ආබාධෙච්ච බහුතරයක් ඉන්නවා දකුණේ. හැබැයි මේ රට පාලනය කරපු අතිසුකෝභෝගී ජීවිත ගත කරනවා. හරිද? එහෙම වෙච්ච රටක්. ඒකෙන් පස්සේ සුනාමිය ආවා. සුනාමියෙන් දහස් ගාණක් අපේ මැරුණා. ඒකෙත් මුන් රට හැදුවේ නැහැ. ඒකිනුත් හොරා කෑ අපේ පුතාලා ටික. හරිද? රට හැදෙන්න තිබිච්ච තැන් නැති කෙරුවා. කොරෝනාව කොරෝනාවෙන් ඇන්ටිජන් එකේ ඉඳලම හොරකම් කෙරුවා. මිනිස්සුන්ට ගහන බෙහෙත් එකේ ඉඳලා මුන් හොරකම් කෙරුවා පරබල්ලෝ. අවසානයේ මොකක්ද උනේ? තෙල් පෝලිං වල තිබ්බා. ගෑස් පුපුරන තැනට අපි ගෙනත් අතහැරලා දැම්මා. අතහැරලා මේකේ දුක් විඳයකෝ අපි අද මේ රට පාලනය කරපු එක දේශපාලකයෙක්ගේ දරුවෙක්වත් එක ගෑණියෙක්වත් දුක් විඳින්නේ නැහැ යකෝ. උඹෙයි මගේ සියලු සීරිය මාංශෙම හූරා කාගෙන ඒ සල්ලිවල සුරසැප විඳිනවා. මහින්ද රාජපක්ෂ යුද්ධයෙන් පස්සේ රට සුද්ධ කළා. ඌට ගෞරවයක් තියෙන යුද්ධ ඉවර කරපු එකට ඒක වෙනම කතාවක්. හැබැයි ඊට පස්සේ රට සුද්ධ කළා. ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අයවැය ලේඛනය හදන්න කලින් හැම වෘත්තීය සමිතියක්ම හැම සිවිල් සංවිධානයක් එක්කම සාකච්ඡා කළා ගොවි දීවර කම්කරු වතුකරේ මේ හැම කෙනෙක් එක්කම සාකච්ඡා කළා තමයි අයවැය ලේඛනය හැදුවේ. ඒ වගේම තමයි අපි 70ක් 80ක් අයවැය ලේඛනයේ ප්‍රායෝගිකව බිම යථාර්ථයක් බවට පත් කරා. ඒ වගේම දීර්ඝ කාල සැලසුමක් එක්ක එක් විෂයන් වල
වර්ධනය සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරා. හැබැයි ඉතින් අද ආණ්ඩුව එවැනි දීර්ඝකාලීන ඉලක්කයක් හෝ සලස්මක් එක වැඩ කරන්නේ නැති බවක් අපිට පේනවා. පාරවල් හැදුවා කියලා පාරවල් තමයි හැදුවේ. හැබැයි ඩොලර් බිලියන 8යි ගාණක් අරන් තියෙනවා. ඩොලර් බිලියන 8යි ගාණක් අරන් තියෙනවා. බිලියන හෝ ට්‍රිලියන මට බිලියන ට්‍රිලියන කියන මම දන්නේ 8යි ගාණක් අරගෙන තියෙනවා. 8යි ගාණෙන් වියදම් කරලා තියෙන්නේ 2යි 6යි ගාණකට වෙච්ච දෙයක් නැහැ. දෙකට ඔච්චර දෙයක් කෙරුණා නම් 6ක කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා හිතාගන්න ඉල්ල. උඹලා මම අපි අපේ ඉපදෙන්න ඉන්න දරුවා පවා අපි ණය කරලා තියෙන්නේ. අපි ඒ ණය ගෙවන්න ඕන. හැබැයි මුන් ආතල් එක ගන්නවා. අපි දුක් විඳිනවා. උන්ගේ පස්සේ තාම ගොම් පස්සේ හිඳන ගොම් මීහරක් ටිකක් තාම මේ රටේ ඉන්නවා. ඉතින් එහිදී පැහැදිලිවම අපට හැඟෙන කාරණය තමයි ආණ්ඩුව වෘත්තිකයන්ට වගේ මේ රටේ මහජනතාවට අහුම්කම් දෙන්නේ නැහැ. මම විශ්වාස කරනවා ආණ්ඩුව අයවැය ලේඛනය හදනකොටම මේ ආයතන එක්ක සාකච්ඡා කරලා මේ සංගම් එක්ක සාකච්ඡා කරලා තමන්ගේ අයවැය ලේඛනය සකස් කරුවා නම් හොඳයි. තමන්ගේ පක්ෂයට සම්බන්ධ පක්ෂෙත් එක්ක පමණක් ගනුදෙනු කරන පිරිස එක්ක පමණක් සාකච්ඡා කරලා රටේ අයවැය හදන්න නැතුව රටේ ක්‍රියාත්මක වන දේශපාලන ભેදකින් තොරව වෘත්තිකයන් නියෝජනය කරන සංවිධාන වගේ මේ රටේ ගොවියා මහජනතාව මුණ ගැහිලා දීවරයා මුණ ගැහිලා මේ ප්‍රතිපත් අයවැය ලේඛනය සකස් කරන්න තිබ්බා. එක පැත්තකින් එතුමාලා එහෙම නොකරන්නේ නැත්තෙත් මම හිතනවා පහුගිය අවුරුද්දේ පොරොන්දු වෙච්ච අයෙන්වත් 150ක් කරගන්න බැරි වුණා. මේ පාර අයවැය හදනකොටවත් මේ ක්ෂේත්‍රයන් එක්ක සාකච්ඡා කළා නැහැ. ඉතින් විශේෂයෙන්ම වෛද්‍යවරුන්ගේ විශාල ගැටලු තියෙනවා. රටේ වෘත්තිකයන්ගේ විශාල ගැටලු තියෙනවා. ඉතින් ඒ නිසා ඉදිරි කාල සීමාව තුළ මේ යන ක්‍රමවේදයට ගියොත් වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් රටේ ඇති වෙන්න පුළුවන්. මොකද මානව සම්පතට ආයෝජනය කරන්න ආණ්ඩුවට සැලැස්මක් නැහැ. යටිදල පහසුකම් වලට ආයෝජනය කරන්නත් ආණ්ඩුවට සැලැස්මක් නැහැ. ඉතින් ප්‍රායෝගිකව මේ හැම ක්ෂේත්‍රයක්ම අරගෙන එක් ක්ෂේත්‍රයන් වල තියෙන ගැටලු හඳුනගෙන මේ ආණ්ඩුව කඩිනමින් මේවට විසඳුම් ලබා දෙන්න ඕනේ. එහෙම නොවුනොත් මම හිතන්නේ ඉදිරි කාල සීමාව තුළ මේ හැම අංශයක්ම කඩාගෙන වැටෙන තැනට යයි. තොපේ මොලේ පෑදෙන්නේ නැද්ද බූරුවනේ? අපිත් මෙච්චර කාලයක් මේ බල්ලොන්ට ඡන්ද දීලා අපිට තේරුණානේ 2022 පස්සේ මහා පෝලිං වලම පාට පක්ෂ ભેදකින් තොර තොපි ඔක්කොම හිටියනේ පෝලිමේ. හැබැයි ඔය එක දේශපාලක බල්ලෙක් හිටියේ නෑ පෝලිං වල. උන්ට ඕන දේවල් ඒ දවස්වල කරගත්තා. උන් එදත් සැප වින්දා, අපි එදත් දුක් වින්දා, අදත් දුක් විඳිනවා. එහෙම කරලා මේ රට අපිට ඕන පාලනයක් හදාගත්ත අපිට ඕන එකක් යකෝ. ඩෝබියා කියන්නේ ඒකයි. තොපි අපිට ඩෝබියා කියන්නේ අපි මේ ඩෝබිකම් කරන්නේ මොකුත් කරන්නේ නෙමෙයි. තොපේ දරුවන්ගෙත් අපේ දරුවන්ගෙත් අනාගත දරුවන්ගේ හෙට වෙනුවෙන් ඩෝබිකම් කරන්නේ. තොපිට හිතා ගන්න බැරි නම් ඒක කරන්න දෙයක් නැහැ. හැබැයි තොපේ දරුවන්ටත් අපේ දරුවන්ටත් හෙටක් අපි හදනවාමයි. දැන් විශේෂයෙන්ම ඔබතුමාලගේ අනුකාරණය තමයි මේ රජයේ නිලධාරීන් දුන්න පර්මිට් එක වෛද්‍යවරුන්ට මේ පර්මිට් එක ලබා ගන්න කියලා තමයි දැන් මේ ෆයිට් කරන්න කියලා සමාජ මාධ්‍යයේ යනවා මේ වෛද්‍යවරු. සහ මේ ආණ්ඩුවේ උත්තේ සමිතිය. ආණ්ඩුවට සම්බන්ධයට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි ඉතින් අපි තේරුම් ගත යුතුයි මේ වෛද්‍යවරු ලංකාවේ ඈත පිටිසර ගම්මානවල සේවය කරනවා. ඒ සේවය කරනකොට රජයෙන් ප්‍රවාහන සේවයක් දෙන්නේ නැත්නම් අනිත් පැත්තෙන් තමන්ගේ අතේ ලැබෙන පඩියෙන් අසීමිත බද්දකුත් ආණ්ඩුවට ගෙවලා මාසයකට දෙවතාවක් හෝ තුන් වතාවක් තමන්ගේ දෙමව්පියන් හෝ බිරිඳ හෝ දරුවෝ දැක බලා ගන්න එය ගෙවල් වලට යන්නත් ඕනේ. ඉතින් ඒ වගේම තමයි වුන් කරන කැපවීම පිළිබඳව ඔය කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. ඉතින් පහුගිය ආණ්ඩුවල පර්මිට් දුන්නා. ඒ පර්මිට් දුන්නේ කැබ් 1000 ගාණක් ගෙනලා දෙනවට වඩා ආණ්ඩුවේ ලාභයි පර්මිට් එක දෙන එක. මිනිස්සුන්ගේ බදු මුදල් වලින් කැබ් ගෙනල්ලා ආණ්ඩුවේ නිලධාරීන්ට මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට බෙදනවට වඩා පර්මිට් එකක් දීලා තමන්ගේ අතේ සල්ලි වලින් බැංකු ලෝන් එකකින් වාහනයක් ගන්නවා කියන එක ලාභයි කියන එක අපි එදා විශ්වාස කරා. ඉතින් ආණ්ඩුව හිතනවා නම් මේ සමස්ත වෛද්‍යවරුන්ගේ ගැටලුව මේ වාහනයකට ලඝු කරලා බලන්න ඒකේ තමයි ඉතින් මේ ආණ්ඩුව කරන ලොකුම වැරදි වලින් එකක්. මොකද මේක පාටපක්ෂ ભેදයකින් ওই නාමල්ලට කඩේ යන මේ පොහොට්ටුවට කඩේ යන එවුන්ටත් එක්කම තමයි කෙලවෙන්නේ මේ රටට මොන හරි දෙයක් ආපහු වුණොත්. මේක තමයි මුන් මේ කරන්න හදන්නේ. ඇයි මුන් මේක කරන්න හදන්නේ? ඉදිරියේදී උන්ට කෙලවෙන විත්‍ය ස්ථිරයි. ඒ කෙලවෙනක නතර කරගන්න මුන් මිනි මරලා හරි කමන්නේ නැවත බලයට එන්න හදන්නේ. පාසුකු ප්‍රහාරය කළත් එහෙම දෙයක් නිසිද්ධ වුණේ. ඒකින්ද මම කතා කරන මේකේ මූලාශ්‍රය සජිත් ප්‍රේමදාස. අපේ පොලිස් ඇමතිතුමා කිව්වා ඊයේ දිනේ හෝ පෙරේදා දිනේ මට හරියට මතක නැහැ මේ ප්‍රජා පොලිස් කමිටුවල සභාපතිවරුන්ගේ නිර්දේශය අවශ්‍ය නැහැ කියලා මේ චරිත සාධික ලබා ගන්න පොලිසිය. මම ගරු කතානායකතුමාට ගෞරවයෙන් ඉදිරිපත් කරන්න කැමතියි. මාතර කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ
කුඹල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ අංකානම් පතිරණගේ අනුරාධ මදුශංක පෞද්ගලික අංශයේ රැකියාවක් ලබා ගැනීම සඳහා හක්මන පොලිස් ස්ථානයෙන් ඒ චරිත සහතිකයේ පොලිස් සහතිකයේ ඉල්ලන්නට කටයුතු කරනකොට එයාට උපදෙස් දීලා තිබෙනවා ග්‍රාම නිලධාරී වාර්තාවට අමතරව ප්‍රජා පොලිස් කමිටුවේ සභාපතිවරයාගේ චරිත සහතිකය අවශ්‍යයි කියලා ඒ සභාපතිවරයාගේ නම පී රාමවික්‍රම. එතකොට චරිත සහතිකය ලබා දුන්නයින් පසුවයි මේ පුද්ගලයාට කංකානම් පතිරණගේ අනුරාධ මදුශංකට පොලිස් වාර්තාව ලබා දීලා තිබෙන්නේ. පළවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණය අර මම පළවෙනියට කිව්වේ හක්මන පොලිසිය. මම දෙවෙනියට කියනවා කඹුරුපිටිය පොලිසිය. මාතර කඹුරුපිටිය පොලිසියේ ලේනපටුව ග්‍රාම නිලධාරී වසමේ 317 සී ලිපිනේ පදිංචි ඩී.ජී. දෙනෙත් ඔහු පොලිස් වාර්තාව ඉල්ලුම් කරනකොට ප්‍රජා පොලිස් කමිටුවේ සම්පත් වික්‍රමසිංහ මහත්මයා මම මේ වගකීමෙන් මේවා කියන්නේ. ඔහු තමයි ගමේ NPP සභාපතිතුමා විශේෂයෙන්ම කඹුරුපිටිය පොලිසිය වෙත ඉල්ලීමක් කරනකොට ප්‍රජා පොලිස් කමිටුවේ සභාපති සම්පත් වික්‍රමසිංහගේ චරිත සහතිකයක් ඉල්ලලා දෙනවා. මම මේ නංගන් සහිතව පොලිස් ස්ථාන සහිතව ග්‍රාම නිලධාරී වසම් සහිතව කියන්නේ. හැබැයි තාම මේ පොලිස් සර්ටිෆිකේට් එක දීලා නැහැ. හැබැයි මේ දෙනෙත් කියන පුද්ගලයා මේ ගමේ NPP සභාපතිවරයා සම්පත් වික්‍රමසිංහ මහත්මයා සභාපතිත්වයේ දරන ප්‍රජා පොලිස් කමිටුවේ සභාපතිගේ මේ සහතිකත් ඉදිරිපත් කරලා තියෙනවා. එහෙම කියලා තියෙනවා කඹුරුපිටිය පොලිසියත් එහෙම අරගෙන එන්න කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මම මේ කාරණාව ගරු කතානායකතුමාට ඉදිරිපත් කරන්නේ මෙතන තමයි හොඳම තැන කිව්වනේ කරුණු ඉදිරිපත් කරන්න. දැන් මෙතන තමයි හොඳම තැන. ඉතින් විශේෂයෙන්ම මම කියන්න කැමති මේ මුල පුරන්නේ මම අහන්න කැමති ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයකට. මේ මුල පුරන්නේ පොලිස් රාජ්‍යයක් ක්‍රියාත්මක කරන්නට. මේ මුල පුරන්නේ මරණාධාර සමිතියේ, කුලගණ සමිතියේ, ගොවි සමිතියේ, දීවර සමිතියේ, කාන්තා සමිතියේ, ප්‍රජා සංවර්ධන සමිතියේ, ග්‍රාම සංවර්ධන සමිතියේ ඉඳලා මේ හැම තනතුරක්ම මේ එක පක්ෂයකට සම්බන්ධ කරගෙන ගරු විපක්ෂ නායකතුමා අවසන් කරන්න. මම ඉවර කරනවා. පොටකින් ඉවර කරනවා. මේ තොරතුරු දත්ත සහිතව කියන්නේ. විනාඩි 3ක් මම අහන්නේ මේ ඒකාධිපතිත්වයක් නිර්මාණය කරන්න නේද මේ හදන්නේ. මම මේ සාක්ෂි එක්ක කියන්නේ වෙන කවුරුත් නෙවෙයි මූලාශ්‍රය සජිත් ප්‍රේමදාස. ඒ වගේම මෙහෙමයි අවසන් කරන්න ගරු විපක්ෂ නායකතුමා. චතුර ගැන කිව්වා, චමුදිත ගැන කිව්වා. ඒගොල්ලෝ හොඳ කියනකොට හොඳයි. වැරදි පෙන්නලා දෙනකොට නරකයි. එහෙම නෙවෙයි. දෙකම හොඳට බාර ගන්න. අනිත් එක මම ඔබතුමාට එකක් කියන්න කැමතියි. ඇත්ත වශයෙන්ම මටත් මේ ආරංචියක් ලැබුණා ඔබතුමාගේ කාමරයටත් නායක ඇවිල්ලා ඉන්නවයි කියලා. ඒ නිසා විශේෂයෙන් නෑ මේක විහිළුවක් නෙවෙයි. මේක ඇත්තටම මේ මේ පාරිසරිකව මේ සංවේදී ප්‍රදේශයකට තදාසන්නව සිටින නිසා මේක විහිළුවක් නෙවෙයි. පොඩ අහගන්න. ගරු විපක්ෂ ඔබතුමාට දැස්ස කරොත් ඒක ලොකු ප්‍රශ්නයක්. විනාඩි 3ක් කියලා ගත්ත විනාඩි මම දන්නේ මේ ඇන්ටි වෙනම් තියනවද ගෙනල්ලා. ගරු විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරු කාරණා පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. ගරු විපක්ෂ නායකතුමනි මේ ඒ දිනෙත් කියනවද ඔබතුමා විපක්ෂ නායකතුමා මේ ඔබ කියපු ආර්තාවේ දින කියනවද මට දිනේ මොකද්ද කියලා? මම ඔබතුමාට ඉදිරිපත් කරේ ඒ නංගම් සහිත දිනේ මා සතුව නැහැ. ප්‍රජා පොලිස් කමිටු තිබ්බේ ඕක මහ ලොකු දෙයක් නෙවෙයි. ඔබතුමාගේ නිලධාරීන් ලව්වලා මම දිනේ ඇහුවේ. ඔබතුමා කලබල වෙන්න එපා. ඔබතුමා කලබල වෙන්න එපා. දිනේ ඇහුවේ. කලබල වෙන්න එපා. දිනේ ඇහුවේ. ඔබතුමාලගේ දිනේ නැත්තම් දිනේ නැහැ කියන කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. හරි ගරු කතානායකතුමනි අපි මේ වෙනකොට පිහිටවලා තියෙන්නේ මහජන ආරක්ෂක කමිටු. කලින් එතුමා කියපු ප්‍රජා පොලිස් කමිටු වලින් ඕක ගන්න නැති. ඒකයි මම දිනේ ඇහුවේ. මොකද අපි මහජන ආරක්ෂක අමාත්‍යාංශය හැටියටත් පොලිස් දෙපාර්තමේන්තුව හැටියටත් කිසිම ආකාරයකින් චක්‍රලේඛයක් නිකුත් කරලා නැහැ. මහජන ආරක්ෂක කමිටු වලින් පොලිස් චරිත සහතික දෙනකොට සහතික ගන්න කියලා. ග්‍රාම නිලධාරීවරයාගේ සහතිකයක් ගැනීම සාමාන්‍යයෙන් පොලිස් වාර්තාවට අදාළව කාරණයක්. එහෙත් අපි මහජන ආරක්ෂක කමිටු පිටේකට පස්සේ එහෙම කාරණයක් නැහැ. එතුමා මට ඉදිරිපත් කරේ ප්‍රජා පොලිස් කමිටු ගැන. ප්‍රජා පොලිස් කමිටු ඊට පෙර ආත්තුව ආණ්ඩුවල තිබුණා. ඒ කාලේ ගත්තද නැත්නම් මන් දන්නේ නැහැ. මම ඒකයි ඔබතුමාගෙන් දිනේ ඇහුවේ. කවදාද මේ සිද්ධිය වුනේ කියලා. නමුත් මේක යම් පොලිසියක සිද්ධ වෙලා තියෙනවා නම් මම මේක පරීක්ෂා කරලා බලන්නම්. එතුමා කියපු පොලිස් ස්ථාන සම්බන්ධයෙන් හොයලා බලලා එහෙම කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මහජන ආරක්ෂක කමිටුවේ සභාපතිගෝ වෙනත් කෙනෙකුගේ සහතිකයක් ග්‍රාම නිලධාරිගේ සහතිකයේ මත පදනම්ව සාමාන්‍ය විදියට පොලිස් චාර්ජ් සහතිකයක් ගන්න අපි කටයුතු සලස්සලා තියෙනවා. මහජන
ආරක්ෂක අමාත්‍යංශයේවත් පොලිස්පතිවරයාත් කිසිදු චක්‍රලේඛයක් නිකුත් කරලා නැහැ. නැවත නැවතත් මේක අපි මේ සභාවට අවධාරණය කරනවා. මේ රටට නොමග යවන ප්‍රවෘත්ති ප්‍රකාශනයක් ඊයේ දිනයේදී සිද්ධ කරාට පස්සේ ඔබතුමා උත්සාහ කරනවා මේ ප්‍රවෘත්තිය සත්‍යයි කියලා නැවත තහවුරු කරන්න. ඒ වගේම ගරු විපක්ෂ නායකතුමනි ඒ වගේම ඔබතුමා මීට පෙර ආතුවත් ගරු කතානායකතුමනි මේට පෙර ආතුවත් ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ කිව්වා මහජන ආරක්ෂක කමිටුව දේශපාලනීකරණය කරලා කියලා. ඔබතුමා දන්නවද මහජන ආරක්ෂක කමිටුවේ ලේකම්වරයා හැටියට කටයුතු කරන්නේ ග්‍රාම නිලධාරිවරයා ලේකම්වරයා. ප්‍රජා පොලිස් කමිටුවේ හිටපු ප්‍රජා පොලිස් නිලධාරියා තමා මේකේ මහජන ආරක්ෂක කැඳවුම්කරු. සභාපතිවරයා පත් කරන්නේ එතන 25ක් කෝටියක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ඉල්ලුම් පත්‍ර දාලා මේකට කටයුතු කරන්න කැමැති කිව්ව අයගේ ඡන්දෙන් එතන පිළිගත් පුද්ගලයා සභාපති කරගන්න. එහෙම නැතුව මේක කිසිදු ආකාරයක දේශපාලනීකරණයක් කරලා නැහැ. ඔබතුමා ඊට පෙර දවසෙත් මේ කතාව කිව්වා. නැවත නැවතත් මේ කතාව අවධාරණය කරන්න වෙලා තියෙන්නේ කිසිදු ආකාරයක දේශපාලනීකරණයක් කරලා නැහැ. මොනවා හරි සමිතියක තනතුරු ගන්නවා නම් ඒ සමිතියේ ඉන්න අය ඔබ දන්නවා සමිතියක තනතුරු වලට පත් වෙන්නේ අය බහුතර කැමැත්තෙන් කියලා. ඒ හින්දා ඒක මාලිමාවට ලැබෙනවා නම් ඒක පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. නමුත් අපි මහජන ආරක්ෂකම්ට චක්‍රලේඛයක් පරිදි අවධාරණය කරන්න කැමැති. බොහොමත් ස්තුතියි කතානායකතුමනි. බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කරලා තියෙන අත්හැරීම. දැන් මේගොල්ලෝ කරන්නේ මොකද්ද? මේ සමහර මේ ඔබ වහන්සේලාට නෙමෙයි මේ කියන්නේ. ඔබ වහන්සේලා මේගොල්ලෝ පාලනය කරන්නේ. ඔබ වහන්සේලා මේගොල්ලෝ වෙනුවෙන් මොනවා හරි ඔය සියලුම මේ නිකායවල වල නායක හාමුදුරන් වහන්සේලා මොකක් හරි පියවරක් නීතිමය පියවරක් ගැනීමට අවශ්‍ය විදිහට රජයට දැනුවත් කරන්නේ. ඒ වගේම අනිත් එක තමයි රටේ නීතිය කියන්නේ රටේ ජනාධිපතිගේ ඉඳලා මේ රටේ ජීවත් වෙන සියලුම පුරවැසියන්ට පොදුයි. ඒක හාමුදුරුවන්ටද කාටද කියලා අදාළ නැහැ. නීතිය නම් නීතිය. ඒක හැමෝටම පොදු වෙන්න ඕන. නීතියට උඩින් ගිහිල්ලා බුද්ධ චීවරය බුදුරජාණන් වහන්සේගේ චීවරය බුද්ධ පුත්‍රයෝ ඒක ඇඟලා ගත්ත සමහර මිනිස්සු. ඒ මිනිස්සු මොන මිනිස්සුද කියලා තේරෙන්නේ නැහැ. මොකද අපිව කුපිත කරනවා. අපිට තරහ ගන්නවා. මොකද අපිට තරහ යන හේතුවක් තියෙනවා. මේ රට බොහොම මාරුවෙන් ගොඩ ගන්න යන රටක්. වසර ගාණක් විනාශ වෙච්ච රටක්. ලෝකයේ අනිත් රටවල් ඉහළට යනකොට අපේ රට පල්ලෙහාට ඇදලා දාපු රටක්. මුන් බෞද්ධයෝද? අපි නම් සිංහල බෞද්ධ හාමුදුරනේ. එතකොට ඔබ වහන්සේලා හාමුදුරනේ පිළිමෙ ගිහලා තියන්න හැදුවේ පන්සලේ නෙමෙයිනේ. අර එක්සත් ජාතික පස්සේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ආසන සංවිධායක දීපානි ලියනගේගේ ඩච් බේ කැපේ තියෙන භූමියේනේ. එතනනේ. ඒ හවුත්තලා මේ හදිසිය හාමුදුරෝක කරන්න හිතුනේ. එතකොට ඔබ වහන්සේ මොකටද අර බලංගොඩ ඉඳලා ඔය ඔහෙට කෙලගෙන ආවේ? ඔය ආවට ඕන තරම් පන්සල් වල ලොකු හාමුදුරුවෝ ඉන්න ඕනේ. මාරු ෂෝක් බන ටික හාමුදුරුවනේ. අපේ ශාස්ත්‍රඥ වහන්සේට අපිට වඳින්න අයිතියක් නැද්ද? වඳින්න විතරක් නෙමෙයි හාමුදුරුවනේ. රටක් සමාජයක් යහමකට ගන්න, ධර්මීය ප්‍රචාරය කරන්න. හැම දෙයකම ඔබ වහන්සේලා අයිතිය තියෙනවා. හැබැයි ඔබ වහන්සේලා ඔය කරන්නේ ආගම මුලට දාලා බුදුහාමුදුරුවෝ විකුණගෙන කාලා දේශපාලකයන්ට කඩ යන එක නේ හාමුදුරුවනේ. රටක් සමාජයක් ඔය යහමකට යන්නේ රට සමාජය විනාශ කරනෝනේ. ආගම ඉස්සරහට දාලා ඇදලා කුලප්පු කරලා මිනිස්සු SSP අත්අඩංගුවට ගන්න කලින් ඔබ වහන්සේ කියන්නකෝ ඔබ වහන්සේ මේ තකහණියක්ම බලංගොඩ ඉඳලා ත්‍රිකුණාමලට කෙලගෙන ආවේ මොකටද කියලා. දැන් ඔය ආවට හාමුදුරුවෝ ඉන්නවා. මහානායක හාමුදුරුවෝ ඉන්නවා. ඔතන එහා පැත්තේ තියෙනවා මල්වතු අස්ගිරි රාමායනිකායේ හාමුදුරුවෝ ඉන්නවා නුවර. ඉතින් ඇයි ඔයා ඔතෙන්ට කෙලගෙන ආවේ? අපිත් හොඳට ටෙම්පරාදු වෙච්ච අය. ඔබ වහන්සේ ටෙම්පරාදු වෙලා ඉන්න නැත්නම් හාමුදුරුවනේ කුලප්පු කරන්න, ભેද බින් ඇති කරන්න, ආගම ජාති විකුණගෙන කන්න, දේශපාලනයට කඩේ යන්න. හරි. ඔබ වහන්සේ හොඳට ටෙම්පරාදු වෙලා ඉන්න ඒවට. හැබැයි ඔබ වහන්සේ සිවුර දාගෙන ටෙම්පරාදු වෙන්න ඕනේ ඒකට නෙමෙයිනේ හාමුදුරුවනේ. ධර්මීය ප්‍රචාරය කරන්න. රට සමාජයක් යහමකට ගන්න. තරුණ තරුණියෝ දැන් ලංකාවේ ලක්ෂ 15ක් විතර කුඩු ගහනවා. ඒ දරුවෝ යහමකට ගන්න. වගේ දේවල් වලට ඔබ වහන්සේ මේ කරන්නේ හාමුදුරුවනේ. තියෙන සමාජෙත් වලපල් ඇදලා දාන වැඩක් නේ. අදයි දැන් මම ත්‍රිකුණාමලේ වැඩ ඉන්නවා. හොඳයි හාමුදුරනේ. ත්‍රිකුණාමලේ ඔබ වහන්සේ අපවත් වෙනකම වැඩ ඉන්න. හොඳයි. ඔය ත්‍රිකුණාමලේ ඉන්නේ සිංහල බෞද්ධ දෙමළ මුස්ලිම් මිනිස්සු යහමකට ගන්න වැඩක් කරන්න. ඒක හොඳ වැඩක්. හැබැයි ඔබ වහන්සේ ඔතන වැඩ ඉන්න ගමන් එක දේශපාලකයන්ගේ අරමුණු ඉටු කරගන්න ආගම් ප්‍රශ්න ඇදලා ಜಾති කුලමල ભેද ප්‍රශ්න ඇදලා ඔතන ඔය ආවට තියෙන බුදු පිළිම වල කඩලා ඒවට කළු තෙල් ගාලා ඒ වගේ අලුගුත්තේරු වැඩ කරලා මේ රටේ ආයෙමත් ಜಾති ආගම් ප්‍රශ්නයන් නම් අදින්න එපා හාමුදුරුවනේ. මේ මිනිස්සු අවුරුදු 30 යුද්ධයෙන් බැට කාලා හෙම්බත් වෙලා ඉන්නේ. හරිද?
යුද්ධ නෙවෙයි ලෝක විනාශය ආවත් ඔබ වහන්සේලා සිවුරට මුවා වෙලා ගේම ගහ ගන්නවා. හැබැයි මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු ජීවිතවලින් වන්දි ගෙවනවා. එතෙන්ට නම් මේ රට ඇදලා දාන්න එපා හාමුදුරනේ. ඔබ වහන්සේට ඒකම ඇති නිවන් යන්න. මහජන අමාත්‍යවරයා පොලිස් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කතාවක් කරනවා ඉන්දෝනේසියාවෙන් රැගෙන ආපු අපරාධකරුවන්ගෙන් කරන විමර්ශනයට අදාළව බොහෝ ගිනි අවි උණ්ඩ ආදී භාණ්ඩ ගණනාවක් බාරගත්තු බව. ඒකත් එක්කම එතුමා කියනවා දේශපාලඥයන්ට පාතාල ක්‍රියාකාරීන් හා සම්බන්ධකම් තිබිච්ච බවත් අනාවරණය වෙලා තිබෙන බව. හැබැයි අර බඩු ගැන කියන එතුමා දේශපාලඥයන්ගේ නම් සඳහන් කරන්නේ නැහැ. මීට පෙර ආතුවත් අපි දැක්ක අර බාර් පර්මිට් එකේදීත් ඔබතුමාත් කිව්වා දේශපාලඥයන්ගේ නම අපි එළියට දානවා කියලා. හැබැයි ඒවා එළියට එන්නේ නැහැ. මොකද්ද විශේෂ හේතුව? කිසිම විශේෂ හේතුවක් නැහැ. අවශ්‍ය දේවල් අවශ්‍ය පරිදි එළියට එයි. ඒවා මේ අපි මෙතෙන්ට අවිලා කියන්න ඕනේව නෙමෙයි. විමර්ශනදී එළිදරව් වෙන ආකාරයට අවශ්‍ය ප්‍රමාණයට අපේ අවශ්‍ය දෙපාර්තමේන්තුවෙන් හෝ විමර්ශන කරන කණ්ඩායම් එළිදරව් කරා. ඉතින් මේ කටයුතු බොහොම වේගයෙන් සිදුවෙන බව මට කියන්න පුළුවන්. 2025 ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 13 දක්වා ගත වූ සති දෙක තුලදී අත්අඩංගුවට අරගෙන තියෙනවා 16738ක්. නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශනය ආරම්භ කළා තියෙනවා 20 දෙනෙක්ගේ. ඒවෙන් එළිදරව් වෙන තොරතුරු අනුව සමහරට ඒ නම් කියවෙන තිරකට තියෙනවා. රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන් ගණන 396ක්. 16915ක් වැටලීම් කළා තියෙනවා. පුනරුත්ථාපන 313ක් යොමු කළා තියෙනවා. මේ වැටලීම් 5701කින් හෙරොයින් කිලෝග්‍රෑම් 110.5ක්, අයිස් මත් ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600.9ක්, කොකේන් ගංජා කිලෝග්‍රෑම් 458ක් අතු ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. ඉතින් මේ කටයුතු සිදු වෙනවා. ඉතින් මේ සමහර විට මේ වැටලීම් වේගවත් වීම, මේවට සම්බන්ධ සමහර පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, ඒ පුද්ගලයන්ට තිබෙන දේශපාලන සම්බන්ධකම් විමර්ශනවලදී එළිදරව් වීම ආදී කරුණුත් වෙන පැත්තකින් රටේ අස්ථාවරත්වයක් ඇති කරන්නට සමහර කණ්ඩායම් වලට උවමනාවක් ඇති වෙන්නට පුළුවන්කමක් තියෙනවා. සෑහෙන වෙලා ඉඳන් ඉන්නේ මේ දැන් අනිත් පැත්ත එහෙමයි. දැන් ඔබතුමාලා හුඟක් දේවල් කප්පාදු කරගෙන යනවානේ. දැන් වර්තමාන ඇමති ඇමතිවරුන්ට බංගලා පහසුකම් ලබා දෙමින් කියන්නේ තිරේ පිටිපස්සෙන් ක්‍රියාත්මක වෙන්න තියෙනවා. මම දැක්ක අද පත්තරයක දාලා තිනවා මේ බංගලා ගැන. පහුගිය රජය කාලේ පහුගිය රජය දක්වා භාවිතා කරපු රජයේ බංගලා 32ක් තිබුණා. මේ 32ම දැන් අපි කිසිම මේ බංගලාවක් ඇමතිවරුන්ට, නියෝජ්‍ය ඇමතිවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, දේශපාලඥයන් ලබා දීලා නැහැ. ඒක මම කියන්නට ඕන. මේ රජයේ බංගලා කිසිවක් දේශපාලඥයන්ට ලබා දීලා නැහැ. මේ රජයේ බංගලා 6ක් తాවකාලික පදනමින් නාමික කුලියක් මත අපි දීලා තියෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ විශේෂ අධිකරණ පිහිටුවීම සඳහා 4ක්, පොලිස් දෙපාර්තමේන්තුවට අපරාපක්ෂ දෙපාර්තමේන්තුව සඳහා 1ක්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සභාවට 1ක් හැටියට දැනට මේ 32කින් මේ ඇමතිවරුන් කලින් පාවිච්චි කරපු බංගලා 6ක් අපි ලබා දීලා තියෙනවා ඒ කටයුතු වලට తాවකාලික පදනම. ඊට අමතරව මන්ත්‍රීවරුන් සඳහා මාදිවල නිවාස සංකීර්ණය පවතිනවා. මාදිවල නිවාස සංකීර්ණයේ මන්ත්‍රීවරු 120කට ඉඩ පහසුකම් තිබුණා. දැනට මන්ත්‍රීවරු 111ක් එකේ ඉන්නවා ආණ්ඩුව සහ විපක්ෂ නියෝජනය කරමින්. ඒ වගේම මෙහි සේවා සැපීම සඳහා තවත් 7ක් වෙන් කළා තියෙනවා. ඊට අමතරව 2010 සිට ලෝරිස් නිවාස සංකීර්ණයේ නිවාස ඒකක 20ක් මන්ත්‍රීවරුන්ගේ සහ සමහර කාලවල නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පාවිච්චය සඳහා යොදාගෙන තිබෙනවා. ඒ මාදිවල නිවාස සංකීර්ණයේ තිබෙන ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවන නිසා මේ ලෝරිස් සංකීර්ණයේ මන්ත්‍රීවරුන් සඳහා පාවිච්චි කරපු නිවාස 7ක නියෝජ්‍ය අමාත්‍යවරු 6 දෙනෙක් සහ කතානායකවරු ජීවත් වෙනවා. එහෙම නැතුව කිසිම ආකාරයක රජයේ බංගලා කිසිම පදනමකින් කුලී ගේම පදනමින් හෝ කිසිම ආකාරයකට කිසිම දේශපාලඥයෝ ලබා දීලා නැති බව කියන්න පුළුවන්. ඒ පුවත වැරදිද? එතකොට පුවත්පතේ පළවෙනි ප්‍රවෘත්ති අපි දැක්කා. ඒක වැරදිද? ඒක වැරදි. මොකද මේක ඇවිල්ලා ඒක වරද්ද ගන්න කිසිම හේතුවක් නැහැ පුවත්පතට. මේක ඊයේ රාජ්‍ය පරිපාලන ඇමතුමා විසින් ලිඛිතව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ ලද ප්‍රකාශයක්. ඔබටත් ඒ පාර්ලිමේන්තු ප්‍රකාශය බලන්න පුළුවන්. ඒකේ බොහොම පැහැදිලිව කොටස් 4කදී එතුමා උත්තර ලබා දීලා තිබෙනවා මේ
රජයේ බංගලා නිවාස කීයක් තිබුණාද කලින් ඒක කවද රජයට පවරාග මේක කොහොමද අපි රජයට ලබා ගත්තේ ඒවා දැන් කොහොමද පාවිච්චි කරන්න කියන එක ඒ වගේම ඔය මාදිවල නිවාස සංකීර්ණ ඇරුණාට පස්සේදී ලෝරිස් සංකීර්ණ තියෙන නිවාස වලට මොකද උනේ කියන එක ගැනත් එතුමා බොහොම පැහැදිලිව ලිඛිත පිටුරක් ලබා දීලා තිබෙනවා. ඒ පිළිතුර පදනම් කරගෙන නොවේයි ඒ පත්තරේ ප්‍රවෘත්ති පළ කරලා තිබෙන්නේ. ඒ විකෘති සහගත ආකාරයට දැන්වීමක්. මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් යටින් ඔහු කියනවා දැන් මෙහෙම විපක්ෂ මන්ත්‍රීවරු හරි තවත් අය ඉල්ලුවොත් කුලී පදනම් මත දෙනවද කියලා. ඒ ප්‍රවෘත්තියම යට එහෙම එකක් තියෙනවා. ඒක තමයි චාමර තේරුම් ගත්ත විදිය. ඉතින් චාමර තේරුම් ගත්ත විදියට ලංකාදීපේ තේරුම් ගන්න ඕනේ නැහැ කියලා මම කියන්නේ. අත්අඩංගුවට ගැනීම මේ වෙනකොට සිද්ධ වීම යනවා. මේකෙදි අත්අඩංගුවට ගත්ත පුද්ගලයන් විශේෂයෙන්ම දේශපාලන සම්බන්ධකම් පෙන්නනවා සෑම පක්ෂයකම පොදු ජන පෙරමුණේ ජාතික ජන බලවේගීත් පෙන්නනවා සහ සමගි ජන බලවේගී දැන් අමතුමනි මේ දේශපාලන සම්බන්ධකම් සහ මහජන නියෝජිතයන්ගේ ඒ පක්ෂ වලින් තීරණ අරන් තියෙනවා විනය ක්‍රියාමාර්ග කඩ කිරීම සම්බන්ධව පක්ෂ සමාජිකත්වයේ తాවකාලිකත්ව හිටවන්න වගේ අපි තාමත් දකින්නේ නැහැ ජාතික ජන බලවේගයේ පක්ෂ විනය කඩ කිරීම සහ නීතියම් ප්‍රමාණයකට ක්‍රියාත්මක කරන බව පේන්න තියෙනවා. නමුත් පක්ෂ ක්‍රියාමාර්ග ගැනීමක් පේන්නේ ඔබතුමාලා ඒ සම්බන්ධව ආරක්ෂා කිරීමේ තීරණයක දින්නේ නෑ කිසිසේත්ම නැහැ. වෙන ආණ්ඩුවක පොලිසියක් නෙවෙයි මේගොල්ලෝ අත්අඩංගුවට ගන්නවා නම් ගන්න අපේ මේ රජයේ යටතේ ක්‍රියාත්මක වන පොලිසිය මේ රජයේ ආරක්ෂක අංශවල ලැබෙන තොරතුරු මත පදනම් වෙලා තමයි අපෙන් ඡන්ද ඉල්ලපු කෙනෙක් හරි නැත්නම් අපේ ඡන්ද ඉල්ලපු කෙනෙකුට ළඟ හෝ දුර ඥාතියෙක් හරි අත්අඩංගුවට ගන්නේ මේ ජනාධිපතිවරු යටතේ ක්‍රියාත්මක වන මේ පොලිසිය බාර ඇමතිවරු යටතේ ක්‍රියාත්මක වන පොලිසියෙන් තමයි. ඒ අය නිදහස් කර ගැනීම සඳහා හෝ නීතිය නැවීම සඳහා කිසිදු දේශපාලන මැදිහත් වීමක් කරන්නේ නැත. මේවැය තිබෙන සම්බන්ධය මොකක්ද කියන එක අපි හොයාගෙන යනවා. නීති ක්‍රියාත්මක කරනවා. ඒ චෝදනා දිහා බලලා අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්නවා. සමහර කෙනෙකුට පුළුවන් කලින්ම ඕනනම් ඉල්ලා අස්වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොහොමත් අපි විනය ක්‍රියාමාර්ග ගන්නවා. කොහොමත් රටේ නීතියේ තියෙන සියල්ලට වඩා උඩින්. කාටවත් Taman දේශපාලන පක්ෂයකට සම්බන්ධ වුණා හෝ නොවුණා කියලා Taman කාගේ හෝ දේශපාලන සම්බන්ධ කෙනෙක්ගේ ඥාතියෙක් වුණා හෝ නොවුණා කියලා නීතිය ක්‍රියාත්මක වෙනස් වෙන්නේ නැහැ. ඒක රජයට සම්බන්ධ වුණත් එකයි විපක්ෂයට සම්බන්ධ වුණත් එකයි. ඒ කටයුතු අපි කරනවා. මතක තියාගන්න මේ තිබෙන්නේ අනුර කුමාර ඡානක ජනාධිපතිවරයාගේ නායකත්වයේ තියෙන ආණ්ඩුවක්. ඒ නිසා තමන්ගේ දේශපාලන පක්ෂයට සම්බන්ධ කෙනෙකුට චෝදනා එල්ල වුණාම ගිහිල්ලා බදාගෙන පරීක්ෂණයටපත් කරන ක්‍රියාවලියක් අපේ ආණ්ඩුවේ නැහැ.